අඟහරුවාද ගිවිසුම දානවා කැබිනට් මණ්ඩලයට. කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු ගිහිල්ලා එනකොට මේසේ උඩ ගිවිසුම සිකුරාදා පාර්ලිමේන්තුව 7:00 වෙනකම් විවාදේ සෙනසුරාදා විකුණනවා. මේ තමුන්නාසලා ඉඩමක්ද? අපි අහන්නේ. මේ රටේ මෙන්න මේ නිසා තමයි හදිසි වැඩ වර්ජනයකට තෙල් සංස්ථාවේ සේවක මහතුරුන්ට යන්න සිද්ධ වෙන්නේ. හදිසි වැඩ වර්ජනය. එයි හොරෙන් ගිවිසුම කැබිනට් එකට දානවා. සිකුරාදා නම් පාර්ලිමේන්තුවට ගේන්නේ. සෙනසුරාදා අත්සන් කරනවා. ඒ පිළිබඳ කරන ලද සාකච්ඡාවන් ඒ පිළිබඳ කිරිපත් කරන යෝජනාව කිසිවක් සැලකිල්ලක් කරලා නැත්තම් ඔවුන්ට තිබුණ ඉතාම බලවත් වෘත්තීය ක්‍රියාමාර්ගය තමයි වැඩ වර්ජනය. අපි පිළිගන්නවා. තෙල් සංස්ථාව කියලා කියන්නේ ආර්ථිකයේ රුධිර රටක ආර්ථිකයක රුධිර සංසරණ පද්ධතිය හා සමානයි. ආර්ථිකයටත් ජන ජීවිතයටත් විශාල බලපෑමක් වෙන බව ඇත්ත තෙල් සංස්ථාවේ අඩපණ වීම. හැබැයි තමුන්නාසලා දැම්මේ ජනතාව දුෂ්කරතාවයට පත්වීම පිළිබඳ කනගාටුවක්ද තමුන්නාසලාට තියෙන්නේ? බොරු කියන්න එපා. ගම් වතුරට මිනිස්සු 100 ගණනක් මැරෙනකොට කැබිනට් ප්‍රකාශක කියනවා එච්චරයි මැරිලා තියෙන්නේ කියලා. දහස් ගණනක් මැරුණ නැති ගැන කතා කරන මහත්තුරු. මේ කනගාටුව ජනතාවගෙන ඩෙන්ගු වෙළඳිලා 300කට ආසන්න ප්‍රමාණයක් මියදෙනකොට රෝහල් පිරෙනකොට රෝහල් වල ඉඩ නැති වෙනකොට හදවතක් නැතුව ඉන්න මිනිස්සු දැන් ඇවිල්ලා කියනවා ජනතාවගේ ප්‍රශ්නයක් ගැන. කුණු කඳු වලට යට වෙලා මිනිස්සු මැරෙනකොට උමාවේ ගෙවල් පුපුරනකොට මිනිස්සු අවතන් වෙනකොට මිනිස්සුනි ඉන්න උන්නිට තැන් අහිමි වෙනකොට ලින් හිදෙනකොට කුඹුරු පාළු වෙනකොට හදවතක් නැති මිනිස්සු අද ඇවිල්ලා කතා කරනවා ජනතාවගේ ප්‍රශ්න නිසා අපි මේකට මැදිහත් වුණා. මොකද්ද මේ කියන්නේ? තමුන්නාසලා ජනතාව මුහුණ දෙන අනිත් ගැටලු වලට එහා සමාන කාර්යක්ෂමතාව විශ්ව මැදිහත් වුණාද? එහෙම මැදිහත් වෙච්ච ආණ්ඩුවක් බැඳුම් කරෙන් ආර්ථික විනාශ කරනකොට කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරනකොට කොමිෂන් සභාවට ඇවිල්ලා නිලධාරීන් කියනවා ඇමතිවරයාට ගයක් කරන් දුන්නා කියනකොට එයාගේ ගේ තමයි ගත්ත කියනකොට ඒ ඇමතිවර කැබිනට් මණ්ඩලේ තියාගෙන ඒ ඇමතිවර ආරක්ෂක මණ්ඩලේ තියාගෙන ඒ ඇමතිවර පාර්ලිමේන්තුව ඉස්සරහම තියාගෙන අද කතා කරනවා ජනතාවගේ දුක ගැන. ජනතාවගේ දුක ගැන කතා කරන්න කරින් හොරා වාඩි කරවන්න පිටිපස්ස පෙළී අඩුම තරමේ. ඒ නිසා තමුන්නාසල මේ ව්‍යංගයක් මේ කිසිසේත්ම ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ නෙවෙයි තමුන්නාසල සැලකිල්ලක් කරේ. තමුන්නාසලට ඕනකම තිබුණා හිතුවක්කාරී තක්කඩි ලෙස මේ ගිවිසුම අත්සන් කරලා වරාය හම්බන්තොට වරාය අනිත් කරුණු පිළිබඳ හෙට විවාද කරමු. තෙල් සංස්ථාවේ සේවක සේවිකාව මතු කරන ප්‍රධාන ප්‍රශ්න තමයි නැව් තෙල් අංශය දෙන්න ඕන නැතට. ඒ තමුන්නාසලක දෙන්නේ නැති. $1 මිලියන 100ක් 154 ණය මුදලක් තිබෙන්නේ. මාස 8ක ලාභය බිලියන 4යි නම්. මාස 8ක වරාය අධිකාරිය තෙල් ගහලා බිලියන 8ක ලාභයක් ලැබුණා. තෙල් සංස්ථාව කියනවා නම් අපිට දෙන්න මේක. $1 මිලියන 100ක් 154 ණය මුදල් තෙල් සංස්ථාවට දෙන්න. ඒක අපි පියවන්න අපිට මේ සේවාව පවත්වාගෙන යන්න දෙන්න. ඒ සේවාවෙන් තෙල් සංස්ථාව ලබන ලාභය මත ජනතාවට අඩු මිලට තෙල් ලබා දෙන්න. ජනතාවගේ දවසක දුෂ්කරතාවට වඩා වැදගත් වෙන්නේ මොකක්ද? මේ රටේ තෙල් සංස්ථාව ජාතික ආර්ථිකයත් ජනතාවට ඉන්ධන අඩු මිලට ලබා දීමත් පහසුකම් සැලසීමත් නිවැරදි වැදගත් සාධකයි. අන්න ඒ වැදගත් සාධක වෙනුවෙන් තමයි මේ වැඩ වර්ජනයේ නිරත වුනේ.